චාක ලෝකයේ ඇති භයානක පැලෑටියක් පිළිබඳවයි අද අපි ඔබට කියන්නේ. දරුවෙකුගේ ජීවිතය මිනිත්තුවකින් සහ වැඩිහිටියෙකුගේ ජීවිතය මිනිත්තු 15කින් පිළිගත හැකි භයානක පැලෑටියක් පිළිබඳව මීට පෙර ඔබ අසා තිබෙනවාද? සෑම දිනම දැනගත යුතු මාරාන්තික පැලෑටියක්. ශාක ලෝකය කියන්නේ අසිරිමත් දේවල් වලින් වගේම භයානක දේවල් වලිනුත් පිරුණු තැනක්. අපි හුඟ දෙනෙක් කැමති අපේ ගෙවත්ත කොළ පැහැති පැලෑටි වලින් හැඩ කරගන්න. Tamanගේ ගෙවත්ත වැසි වනාන්තරයක් වගේ දකින්න හුඟක් අය කැමතියි. ඔබ මේ කතාවට අවධානයෙන් සවන් දිය යුත්තේ ඒ නිසයි. පැලෑටියක පුංචි කොළ කෑල්ලක් එයාගේ කටේ තියාගෙන ඉඳීම නිසා ශරීරය ඉදිමි හුස්ම ගන්නට අපහසු වූ නිසා මගේ පුතා මිය ගියා. මේ පැලෑටිය බොහෝ ගෙවතුවල වගේම කාර්යාලවලත් දකින්නට ලැබෙනවා. මේ මාරාන්තික විෂ සහිත භයානක ශාකයට පුළුවන් කුඩා දරුවෙකුගේ ජීවිතය විනාඩියකින් විනාශ කර දමන්න. වැඩිහිටියෙකුගේ මරණයට පත්වීමට ගතවන්නේ විනාඩි 15ක් වැනි කාලයක් පමණයි. වැරදීමකින් හරි ඔබ මේ ශාකය ඇල්ලුවොත් ඔබේ දෑස්වල තැමරීමට දෙන්න එපා. එසේ වුවහොත් සදහටම ඔබේ පෙනීම ඔබට අහිමි වේවි. කරුණාකර ඔබේ පවුලේ අය සහ මිතුරන් මේ මාරාන්තික පැලෑටිය ගැන දැනුවත් කරන්න. මේ තොරතුරු ඉක්මනින් ඔබ දන්නා සෑම දෙනෙක් සමගම බෙදා ගන්න. මේ පැලෑටිය ගැන කතා කිරීමට පටන් ගන්නේ වයස අවුරුදු 5ක කුඩා දරුවෙකු වූ එස්ටබර්න් සෙල්ලම් කරමින් සිටින අතර දරුවාගේ මව ඔහුගේ වෙනසක් දැකීමත් සමගයි. ඒත් දරුවාගේ මේ වෙනස ආසාත්මිකතාවයක් නිසා වූ බවයි ඇය සිතන්නේ. ඒත් තත්වය බරපතල බව ඇයට පෙනෙන්නේ දරුවාගේ සමය පාට වෙනස් වී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීමට පටන්ගත් විටයි. ඇය ඉක්මනින් ගිලන් රථයකට කතා කළා. දරුවාව ඉක්මනින්ම විෂ ශරීරගත වූ අය ඇතුළත් කරන හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කළා. ඇත්තටම කිසි කෙනෙක් දැන සිටියේ නැහැ කුමක්ද සිදු වුණේ කියා. එය ඉතා වේදනාවෙන් සහ ආතතියෙන් ගෙවුණු කාලයක් වුණා. පැය භාගයකට පසු කාමරයෙන් ඉවතට පැමිණි වෛද්‍යවරයා දරුවා මිය ගිය බව මවට දැන්නුවා. වෛද්‍යවරයා පවසා සිටියේ දරුවා විසින් ආහාරයට ගත් යමක් නිසා මෙම විෂ ශරීරගත වන්නට ඇති බවයි. එය ඇසූ මව කම්පනයට පත් වූයේ ඇයට කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ නිසයි. මේ හේතුව නිසා වෛද්‍යවරයා විසින් දරුවාගේ ලේ පරීක්ෂණයක් සිදු කළා. එයින් පෙනී ගියේ කැල්සියම් ඔක්සලේට් කියන විෂද්‍රව්‍ය අධිමාත්‍රාවක් දරුවාගේ ශරීරගත වී ඇති බවයි. මේ විෂ වර්ගය සොයාගත් පැලෑටිය ඩීෆන් බේකර් ලෙස නැත්නම් බොහෝ ලතින් ඇමරිකන් රටවල ඇමෝනා ලෙසත් හඳුන්වනු ලබනවා. මේ පැලෑටිය අපේ ගෙවතුවලත් බහුලව දකින්නට පුළුවන්. බොහෝ අය මේ පැලෑටිය නිවාස සහ කාර්යාල ඇතුළත තබා ගැනීමට හේතුව වන්නේ හිරු එළිය නොමැතිව වුවත් හොඳින් වර්ධනය වෙන ශාකයක් නිසයි. නමුත් බොහෝ දෙනා මේ මාරාන්තික විෂ සහිත පැලෑටියෙන් දරුවන්ගෙන් ඈත් කර තබනවා. 2006 වසරේ ලබාගත් වාර්තාවලට අනුව මෙම විෂ වර්ගයෙන් නිසා අනතුරේ වැටුණු පිරිස ඇමරිකාවේ පමණක් ගණනින් 64250ක් වෙනවා. එයිනුත් 75%ක්ම වයස අවුරුදු 5ට අඩු දරුවන්. වැරදීමකින් හෝ ඩීෆන් බේකර් පැලෑටියේ විශේෂ ශරීරගත වූ කෙනෙකු අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් ඇමරිකාවේ ඖෂධ පිළිබඳ ජාතික පුස්තකාලය විසින් නිර්දේශ කර තිබෙනවා. තෙත ශීත රෙදි කැබැල්ලකින් මුව හොඳින් පිරිසිදු කරගන්න. දැස්වල තැවරුණු හොත් හොඳින් සෝදා ගන්න. ඒ වගේම හොඳින් කිරි වර්ග පානය කරන්න. හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවන්න. අමතක කරන්නට එපා. මෙය මරණය කැඳවිය හැකි භයානක පැලෑටියක්. හැකි තරම් මේ වැදගත් ලිපිය ඔබේ මිතුරන් අතරේ ෂෙයා කරන්න. ඔවුන්ව මේ පිළිබඳව දැනුවත් කරන්න.